ඉතින් මේ ප්‍රොජෙක්ට් එක මම හදලා තියෙන්නේ ඔයාලගේ කාමරයට කවුරු හරි ආවොත් ඔයාලගේ PC එකේ වින්ඩෝ එක ඔටෝ ස්විච් වෙන්න. මොකද බලන්නේ? මම පාඩම් කරනවා. ඉතින් ඔයාලගේ අම්මා ඔයාලගේ PC එක ගාවට આવොත් අන්න ඒ විදිහට ඔයාලගේ PC එකේ Windows ස්විච් වෙනවා මෙන්න මේ විදිහට. සෝ එහෙනම් අද අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් අපිට ඕන කම්පොනන්ට්ස් මොනවද කියලා බලමු. ඉතින් අද අපි යූස් කරන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක තමයි මෙන්න මේ Arduino Leonardo කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. ඊට පස්සේ අපි යූස් කරන මෙන්න මේ HC SR04 කියන අල්ට්‍රසොනික් සෙන්සර් මොඩියුල් එක. ඊට පස්සේ ඒ සෙන්සර් මොඩියුල් එක ඇටච් කරන්න අපි යූස් කරන මෙන්න මේ වගේ මිනි බ්‍රෙඩ් බෝඩ් එකක්. at least අපි යූස් කරන මෙන්න මේ වගේ male to male jumper wires 4ක් අපේ මේ කම්පෝනන්ට්ස් ටික ඇටච් කරගන්න. දැන් යන අපි මේ කම්පෝනන්ට්ස් ටික ඇසෙම්බල් කරගමු. ඉතින් අපි මුලින්ම මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එකට අපේ සෙන්සර් එක ඇටච් කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ පිටිපස්සේ මෙන්න මේ අපේ තියෙන පින්ස් වලට අපි කනෙක්ට් කරනවා මෙන්න මේ වගේ male to male jumper wires 4ක්. ඉතින් දැන් අපි පින්ස් ටික බලාගෙන අපේ Arduino Leonardo board එකට මේ පින්ස් කනෙක්ට් කරගමු. ඉතින් කොනේම තියෙන මෙන්න මේ VCC කියන ඒ කියන්නේ මෙන්න මේ කොළ පාට පින් එක අපි කනෙක්ට් කරනවා අපේ Arduino board එකේ 5 volt පින් එකට. ඊට පස්සේ එකට එහා පැත්තේ තියෙන මෙන්න මේ ට්‍රිගර් පින් එක අපි කනෙක්ට් කරනවා අපේ Arduino board එකේ 9 වෙනි පින් එකට. ඒ කියන්නේ මෙන්න මේ කහ පාට වයර් එකට. ඊට පස්සේ අපේ මෙන්න මේ ඊළඟ පින් එක ඒ කියන්නේ එකෝ පින් එක අපි කනෙක්ට් කරනවා අපේ Arduino board එකේ 10 වෙනි පින් එකට. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ තැඹිලි පාට වයර් එක. ඊට පස්සේ මෙන්න මේ අන්තිම වයර් එක ඒ කියන්නේ ග්‍රවුන්ඩ් පෝට් එක අපි කනෙක්ට් කරන අපේ Arduino board එකේම ග්‍රවුන්ඩ් පෝට් එකට. ඉතින් කනෙක්ෂන්ස් මෙච්චරයි. දැන් අපි යමු කෝඩින් පාර්ට් එකට. ඉතින් මේ තියෙන්නේ අද අපේ ප්‍රොජෙක්ට් එකට ඕන වෙන කෝඩ් එක. ඉතින් මේ කෝඩ් එක ඔයාලා පුළුවන් අපේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන drive link එක ඒ link එකෙන් ගිහිල්ලා මෙන්න මේ කෝඩ් එක copy කරලා මෙතනින් paste කරගන්න. ඉතින් කෝඩ් එක ගත්තොත් මෙතන අපි keyboard කියන library use කරලා තියෙනවා අපේ Arduino Leonardo board එකත් එක්ක. ඉතින් ඊට පස්සේ අපි trigger pin එක echo pin එක set කරලා තියෙනවා අපේ sensor එකේ. ඊට පස්සේ distance එක අපි දාලා තියෙනවා 15 කියලා. ඉතින් මේ තියෙන centimeters ඔයාලගේ අම්මා දුරින් නම් එන්නේ ඔයාලට පුළුවන් වැඩිපුර centimeters ගණක් add කරන්න. ඔයාලගේ අම්මා ළඟින් නම් එන්නේ ඔයාලට පුළුවන් centimeters ගණන් අඩු කරන්න. ඉතින් අපි දැන්ට centimeters 15ක් තමයි code එකට use කරන්නේ. ඉතින් මේක average centimeters මම හිතන්නේ ඔයාලු පරිම 200ක් වගේ තමයි යන්න පුළුවන්. 200ක් 400 මට 60 meters මට 60 meter නෑ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ වැඩේ කරන්න මේ centimeters ගන්න ඇති. එහෙනම් අපි වැඩේ කතා නැතුව අපි අපේ කෝඩ් එක අපේ බෝඩ් එක පොට් select කරලා අප්ලෝඩ් කරගමු. ඉතින් දැන් අපි මේක setup කරලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ දුරකින් ඔයාගේ කම්පියුටර් එකේ මොකක් හරි දෙයක් වෙනවා නම් මෙන්න මේ වගේ ඔබ මේක Windows switch කරන්න. ඉතින් ඔයාලා මන් දුන්න ස්ටෙප්ස් 6ට ෆලෝ කරා නම් ඔයාලට මේ ප්‍රොජෙක්ට් එක ඊසිලි හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න යන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝස් ඔයාලට ඉක්මනටම ගෙන්න ගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා notification all දාලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ දේවල් වලට interest වගේ යාළුවට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් next වීඩියෝ එකෙන් ඉක්මනටම සෙට් වෙමු.